හරි අපි බලමු දර්ශනපති නැත්නම් එම්ෆිල් උපාධියක් කියන්නේ මොකක්ද කියලා. මේක සාමාන්‍ය ශාස්ත්‍රපති උපාධියකට වඩා වෙනස්. බලමු ඒ කොහොමද කියලා. සරලවම කිව්වොත් එම්ෆිල් එකක් කියන්නේ පරිේශන උපාධියක්. මෙතනදි වෙන්නේ අලුත් දැනුමක් නිර්මාණය කරන එක. සාමාන්‍යයෙන් මේක හදාරන්නේ උපාධියකින් එහෙමත් නැත්නම් ශාස්ත්‍රපති උපාධියකින් පස්සේ. ප්‍රධානම අරමුණ පන්තිකාමරේ ඉගෙන ගන්නවට වඩා අලුතින් දැනුම නිර්මාණය කරන එක. එතකොට එම්ෆිල් ශිෂ්‍යයෙකුගේ පරිේශන ගමන කොයි වගේද? පරීක්ෂණ ක්‍රියාවලියේදී ශාස්ත්‍රීය ලිපි කියවනවා, දත්ත එකතු කරනවා, විශ්ලේෂණය කරලා අන්තිමට නිබන්ධනය ලියනවා. ඒක අභියෝගයක් තමයි. ඒත් අලුත් දෙයක් හොයාගන්න එකේ තියෙන සතුට ලොකුයි. හොඳයි. මේ පරිවේෂණ වෘත්තීය ජීවිතයට වැදගත් වෙන්නේ කොහොමද? මේකෙන් ලැබෙන පරීක්ෂණ කුසලතා PhD එකකට හරි ශාස්ත්‍රීය වෘත්තියකට හරි හොඳ පඩිපෙළක්. ඒ කියන්නේ මේක අනාගත ශාස්ත්‍රඥයින්ට සහ පර්යවේෂකයන්ට කදිම ආරම්භයක්. ඉතින් මේ මාර්ගය හැමෝටම ගැලපෙනවද? නිතරම ප්‍රශ්න අහන දැනුම හොයාගෙන යන්න ආස කෙනෙක්ට නම් මේක හොඳ තේරීමක්. එම්ෆිල් උපාධිය කියන්නේ දැනුම ගැඹුරටම ගවේෂණය කරන්න කැමති අයටයි.